මොකද මම බතුල්ලේ ඉන්නේ අපිට හයියෙන් වහිනවා. හරියට වැස්ස. ඒ නිසා සිග්නල් එහා මෙහා වෙයි. සිග්නල් ඩ්‍රොප් වුණොත් කවුරු හරි මට මේ හරියට ඇහෙන්නේ නැත්තම් වීඩියෝ එක පේන්නේ නැත්තම් කියන්න. හරි. හරි අපි ස්ටාර්ට් කරමු. 7:10ක් තුනක්. හරි. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ඉන්ක්‍රාෆ්ට් ලර්නින් පාත් එකේ 12 වෙනි බැච් එකත් එක්ක. හරි. එතකොට ඉන්ක්‍රාෆ්ට් ලර්නින් පාත් එකේ ඔයාලට මේ ඉගෙන ගන්න තියෙන මේකෙන් පොලිමර් ක්ලේ වලින් ජුවලරි හදන හැටි. හරි. මම තමයි උගන්වන්නේ. මං ගැන විස්තරයක් කිව්වොත් එහෙම මගේ නම රශ්මිකා කුලරත්න. එතකොට මම 2021 ඉඳන් වගේ මේ ඉන්ක්‍රාෆ්ට් කියලා බිස්නස් එකක් පටන්ගෙන පොලිමර් ක්ලේ ඒ කාලේ මට පොලිමර් ක්ලේ තිබ්බේ නැහැ. කොහොම හරි පොලිමර් ක්ලේ කියලා හිතාගෙන එයා ඩ්‍රයි ක්ලේ වලින් ජුවලරි හදන්න පටන් ගත්ත කෙනෙක්. දැන් නම් පොලිමර් ක්ලේ වලින්ම තමයි වැඩ කරන්නේ. එයා ඩ්‍රයි ක්ලේ වලිමුත් වෙන වෙන වැඩ කරනවා. ජුවලරි හදන්නේ නැහැ. හරි. එතකොට මගේ වයස අවුරුදු 29යි. එතකොට මම දැන් මේ දැනට මම පදිංචි වෙලා ඉන්නේ බදුල්ලේ මැරි කරලා මගේ ගම නුවර. එතකොට ඔයාලට මේ සෙෂන් එක මම තනිකරම කරන්නේ ඔන්ලයින්. කාට හරි ෆිසිකල් මොනවා හරි අපිව හම්බෙන්න ඕන වර්ක්ෂොප් එකට හරි එන්න ඕන පොඩ්ඩක් කලින් කියන්න. අපි ෆිසිකල් වර්ක්ෂොප් දැන් මේ මාසෙ ඉඳන් පටන් ගන්නවා. එතකොට ඔයාලට මගේ ක්ලාස් එකේ ස්ටුඩන්ට්ස්ලාට ඒවට ෆ්‍රී ජොයින් වෙන්න පුළුවන්. හරි. ඔහොම තමයි මගේ විස්තරය. ඉතින් මම ඉතින් මේකේ ජුවලරි හදන ගමන් තමයි මේ ක්ලාස් එක කරන්නේ. ක්ලාස් එක කරන්න පටන් ගත්තේ කී අවුරුද්දට ඉස්සර අවුරුද්ද. ඒ කියන්නේ 2024 මාර්තු වල ඉඳන් මේ දෙවෙනි අවුරුද්ද. හරි. එතකොට දැනට බැච් 11ක් අපි කරලා තියෙනවා. අපි බැච් එකට උපරිම 20ක් වගේ තමයි ගන්නෙ. එතකොට ඒ 11න් මේ ඔයාලා 12 වෙනි එක. බලමු ඉතින් ඔයාලත් හරි ඒ කියන්නේ හරියට වැඩේ කරගත්තොත් ඔයාලටත් මාසයක් යන්න කලින් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. හරි. මට කවුරුත් අද එකතු කරගන්න බැරි වුණා. අද කලබල නිසා සෑහෙන කට්ටිය ඉතින් බිස්නස් පටන්ගෙන කරගෙන යනවා. ඒ වගේම ජොබ් කරන කට්ටිය තමන්ගේ මයින්ඩ් රිලැක්සින් වලට හොබි එකක් විදිහට එහෙම දේවල් මේ වගේ මේ ආර්ට් එක ඉගෙනගෙන කරන කට්ටියත් ගොඩක් ඉන්නවා. එහෙනම් අපේ මේන්ම අරමුණ මූලික අරමුණ තමයි මේකෙන් කීයක් හරි අමතර ගාණක් හොයාගන්න එක. හරි. ඉතින් ඔයාලට ඒක හොඳ අවස්ථාවක් වෙයි. හැබැයි හරියට වැඩේ කරගන්න ඕන. හරි. ඉතින් ඕම තමයි මගේ විස්තර. ඊට පස්සේ මම කියන්නම් අපේ ක්ලාස් එකේ විස්තර. හරි. මම ඒකට මගේ ප්‍රසන්ටේෂන් එක පොඩ්ඩක් ෂෙයා කරනවා. ඒක ඔයාලට වීව් වෙනවද නැද්ද කියලා මට පොඩ්ඩක් කියන්න. හරි. ඒ ජුවලරි හැදුවට මගේ කනේ කාමු දෙයක්වත් නැහැ. දැක්කද? එහෙම තමයි. ඒවා හදනකොට ඒවා අගයක් නැහැ. මම මගේ ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරන්නම්. ගර්ල්ස් මගේ ස්ක්‍රීන් එක පේනවද? කවුරු හරි ඔව් කියන්න. එහෙම නැත්නම් තම්බ්නේල් එකක් හරි දෙන්න. ඔයා කතා කරන්නේ කවුරු හරි කතා කරන පොඩ්ඩක් ඉන්න මට ඇහෙන්නේ නැහැ. ඉන්න. මගේ මේ ස්පීකර් එකේ සවුන්ඩ් අඩු වෙලාද? පේනවා. හරි. thank you. හයියෙන් කතා කරා. thank you. හරි. ඉතින් මම වෙල්කම් කරේ කටින්නේ. දැන් ස්ක්‍රීන් එකේ පුත් වෙල්කම් කරන්න. හරි. ඉතින් අපි කවුද කියලා මම කියවනේ හරිද? මේක තමයි අපේ එයින්ක්‍රාෆ්ට් කියන්නේ බ්‍රෑන්ඩ් එකේ ලෝගෝ එක. එතකොට ඒත් එක්කම තමයි පැරලල් අපි යන්නේ ලර්නින් පාත් එක. එතකොට මේවා ඉතින් එච්චර පස්සේ බලමු. හරි. මේ අපි YouTube එක පස්සේ බලමු. හරි. මේක පොඩ්ඩක් මම කියන්නම්. මේ බිස්නස් ඒ කියන්නේ බිස්නස් එකනේ ඔයාලා මේක හිතන්නකෝ ඔයා ආස දෙයක් ඔයා කරනවා කියලා.
මේ ආර්ට් වර්ක් එක ඉගෙන ගත්තාම එයාට ලොකු ඔපචුනිටිස් ගොඩක් හම්බ වෙනවා. එතකොට මේවා රජ්‍ය ලියාපදිංචි කරවුවාම එයාලා ඇත්තටම අපිට ලොකු අවස්ථාවක් දෙනවා මේ අපේ නිර්මාණ විකුණ ගන්න මිනිස්සු අතරට අරගෙන යන්න. හරි. මේ වගේ මට හම්බුණ පළවෙනි chance එක. හරි. ඒ කියන්නේ එයාලා අපිට හැමදේම arrange කරලා දුන්නා. අපිට කිසිම දෙයක් වියදම් කරලා කරගන්න තිබ්බේ නැහැ. අපිට බඩු ටික අරගෙන සේල් කරගන්න විතරයි තිබ්බේ. අනික හැමදේම ස්ටෝල්ස් පවා ඔක්කොම රෙඩි කරලා දුන්නේ යාලා. ඔයාලා දන්නව ඇති කුඩා ව්‍යාපාර මොනවාද ඒකේ යුනිට් එකේ මට හරිය නම මතක නැහැ. කොහොම හරි ඔයාලට BR එකක් තියෙනවා නම් ඔයාට මේ බිස්නස් එක රජේ ලියාපදිංචි කරුවට පස්සේ කුඩා ව්‍යාපාරිකයෙ රෙජිස්ටර් කරන්න බලනවා. එයාලා සෑහෙන්න අපිට කියන්නේ අපේ වැඩවල් වලට උදව් කරනවා. ඉතින් මෙහෙම මට හම්බුන chance එකක් තමයි. මට නැත්තම් හැමදාම ගෙදර ඉඳන් ජුවලරි හදනවා, ඔන්ලයින් විකුණනවා. මිනිස්සු මම ඇත්තටම දන්නේ නැහැ මිනිස්සු මේ වගේ දෙයක් අතට ගත්තාම එයාලගේ රියැක්ට් එක කොහොමද කියලාත් මම දන්නේ නැහැ. ඉතින් මෙතෙන්දි මට මාර විදියට ඒක දැනුණා මිනිස්සු මේ වගේ ඒවට කොහොමද ආස කොහොමද එයාලා ඒවට ප්‍රතිචාර දක්වන්නේ. ඒ හැම දෙයක්ම මම එදා තමයි දැනගත්තේ. හරි. මං ඉතින් එතනින් එහාට එදා ඒකට ගියාට පස්සේ මට සෑහෙන පිස්සුවක් ආවා. ඔය මේ පොඩි මේවට ගිහිල්ලා ඒ කියන්නේ අපේ බඩු අරගෙන යන්න. ඒ කියන්නේ මිනිස්සු ගත්තත් නැතත් මිනිස්සුන්ට මේවා ගැන දැනුවත් කරන්න. මේවා මිනිස්සු අතරට අරගෙන යන්න හොඳ අවස්ථාවක් වුණා ඒක. හරි. මේ ෆොටෝ එකේ මැද ඉන්නේ මට මේ බිස්නස් එකට මුල්ම අයිඩියා එක දුන්න මගේ හොඳම යාළුවා. මම කවදාවත් එයාව අමතක කරන්නේ නැහැ. මෙයා තමයි මගේ මේ බිස්නස් එකට මේ අයිඩියා එක දුන්නේ. හරි. එයාත් දැනට හොඳට බිස්නස් එකක් කරගෙන යන එක්කෙනෙක්. ඉතින් අපි ගෑනු ළමයි විදිහට කොහොමත් ජොබ් වලින් අයින් වෙලා දැන් මේවම තමයි දිගටම කරගෙන යන්නේ. ඉතින් මේ ෆොරිනර්ස්ලත් මේවට මාර ඉන්ට්‍රස්ට් මේ වගේ හෑන්ඩ් ක්‍රාෆ්ට් ජුවලරි වලට. මම කැන්ඩිනේ. එතකොට මම කැන්ඩි ඉන්න දවස්වල පෙරහැර කිට්ටු කරලා ඔය යාළගේ තියෙනවා එක එක ප්‍රෝග්‍රෑම්. එතකොට විසිට් කැන්ඩි කියලා යාලා ප්‍රෝග්‍රෑම් එකක් කරා. ඉතින් ඒකට අපි ගියා ජුවලරි අරගෙන. එතකොට කොහොම හරි මම මේ ගත්ත ෆොටෝස් ටිකක් මේ ෆොරිනර්ස්ලා සෑහෙන්න ඒකට ආස වෙලා යාලා ෆොටෝස් අරගෙන දාලා බලලා එහෙම හරියට ඒක කැමති වුණා. හරි. එතකොට මේ මගේ ඉස්කෝලේ. එතකොට අපි ඉස්කෝලේ වුණා හරි මේ වගේ ඉවෙන්ට්ස් තිබ්බහම අපි යනවා. එතකොට එයාලගේ ගොඩක් වෙලාට අපේ ඇනිවර්සරි එකට තමයි මෙහෙම තියෙන්නේ. ෆෙයාස් තියෙනවා. අපි ගිය මේ ෆෙයා එකේදී සෑහෙන ඉල්ලුමක් තිබ්බා. අපිට 11 උදේ 11 වෙනකොට අපිට විකුණන්න සෙල් කරන්න ඇත්තටම අයිටම්ස් නැහැ. මේ චූටි බබාලා හිටියේ ඇත්තටම. අපි ඉතින් ස්කූල් ටීම් එකකින් මම එච්චර හිතුවේ නැහැ. මම ස්කූල් ටීම් එකෙන් තමයි පොඩි ජුවලරි හදාගෙන ගියේ. ඉතින් එයාලා ඇත්තට මේවා අර ස්කූල් කලර්ස් වලින් හවුස් කලර්ස් වලින් ඒවා බයි කරා. ඔම තමයි. හරි. එතකොට මෙන්න මේ රේඩා කියන එකත් අපිට සෑහෙන්න උදව් කරන කට්ටියක්. රේඩා කියන්නේ ආර්ථික සංවර්ධන අධිකාරිය. එතකොට මේ කට්ටිය අපිට බයස්ලා හොයලා දෙනවා. ඒ කියන්නේ අපි සැපයුම් කරන් විදිහට මෙයාලා ඉස්සරහට ගියාම අපිට මේ අපේ බඩු ගන්න අපිට මේ කට්ටිය බයස්ලා අපි ගාවට එක්කගෙන එනවා මේ රේඩා කියන ආයතනේ. එතකොට මෙයාලගේ රෙජිස්ටර් වුණාම එයාලා සාමාන්‍යයෙන් අවුරුද්දට දෙපාරක් විතර එහෙම කට්ටිය ගෙන්නනවා. එතකොට එයාලා අපිට ඉන්වයිට් කරලා අපිට තියෙන අපේ සාම්පල්ස් අරගෙන යන්න. එතකොට එයාලගේ බයස්ලා ආවහම අපිත් එක්ක කතා කරලා එයාලා තුග ගන්නවා නම් කොහොමද? එයාලගේ ස්ටොප් වලට බඩු දානවා නම් කොහොමද? එහෙම මිල ගණමුත් එක්ක කතා බහ කරලා බිස්නස් ඩීල් ගන්න පුළුවන්. හරි. මේ මම කැන්ඩි වල ඉද්දී ඔයාලා දන්න ඇති KCC එකේ දෙන ස්ප්ලෑෂ් ක්‍රිස්මස් වලට. ඉතින් සෑහෙන බිස්නස් එකක් කරගන්න පුළුවන් අවස්ථා තමයි මේවා. හරි. මේ ප්‍රෝග්‍රෑම් එක තමයි මට මේ ක්ලාස් වලට මූලික අඩිතාලම වුණේ. මේ ප්‍රෝග්‍රෑම් එකට ගියාට පස්සේ කොහොමද ගොඩක් කට්ටිය කෝල් කරලා ඇහුවා අපි ක්ලාස් කරන්නේ නැද්ද? ක්ලාස් කරනවා නම් කොහොමද රෙජිස්ටර් වෙන්නේ? අනම්මනම් විස්තර. ඒත් මට එක ප්ලෑන් කරගන්න මාස 8ක් 9ක් ගියා. මොකද කරන එක හරියට කරන්න ඕන. මට කැමරාස් ඕන. ටැස්ටි කරගන්න ඕනේ. මම පොඩ්ඩක් එකට ප්‍රැක්ටිස් වෙන්න ඕන. ඒ නිසා මාස 9කට විතර පස්සේ තමයි අපි පන්ති පටන් ගත්තේ. හරි. එතකොට මං මේක නිකන් බෝරින් වෙයිද දන්නේ නැහැ ඔයාලට. හරි මම ටක් ගාලා කියලා දෙන්නම්. හරි. අපි මේ AIMCraft ලර්නින් පාත් එක ලොන්ච් කරේ ඇයි කියලා තමයි මම මෙතනින් කියන්නේ. හරි. ඇත්තටම මේකේ මූලික අරමුණ තමයි ගොඩක් කට්ටියගේ ඉල්ලීම පරිදි මේක ආර්ට් එකක් නෙමෙයි මේක කලාවක් නේ. මේක ඉගෙන ගන්න ආස කට්ටියට ඒක ඉගැන්වීම තමයි මේකේ මූලික අරමුණ. ඒකට කාටවත් පස්සෙන් පන්නගෙන ගිහලා අනිවාර්යෙන් ඉන්න ක්ලාස් එකට අනිවාර්යෙන් ඔන්ලයින් සෙෂන් එකට එන්න. එහෙම මම කාටවත්ම බල කරන්නේ නැහැ. මෙච්චර කාලෙකට ඔන්ලයින් ක්ලාස් තියෙද්දි
ඇයි ඔය අද ක්ලාස් ආවේ නැත්තේ? එහෙම අර ඉතින් අර ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපි ටියුෂන් පන්ති ගියා යනකොට කට්ටිය පස්සෙන් පන්න කරා වගේ කරන්නේ. මේක තමන්ගේ කැමැත්තටම කරගන්න ඕන දෙයක්. තමන්ගේ වැඩත් එක්ක මේකට ඔන්ලයින් සහභාගී වෙන්න බැරි වුණොත් එයාලට පුළුවන් රෙකෝඩින් එක එහෙම නැත්තම් ඔයාලා මේ සෙෂන් එකට අදාළ රෙකෝඩින් එක රිෆර් කරලා ඒවා කම්ප්ලීට් කරගන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාලා හැමෝටම මම chance එකක් දීලා තියෙනවා. ඔයාලට එක සෙෂන් එකක් හරි සෙෂන් දෙකක් හරි හිතන්නකො මොකක් හරි අසනීපයක් හැදිලා මුළු බැජ් එකේ එක සෙෂන් එකකටවත් ජොයින් වෙන්න බැරුණා කියලා ලයිව් සෙෂන්. හරි. මම මේ බැජ් එකේ හැමෝටම කියන්නේ මම ඒක ඉස්සර ඉඳන් කරන් එන එකක්. දැන් ඔයාලා 12 වෙනි බැජ් එකනේ. ඔයාලා හැමෝටම 13 වෙනි බැජ් එකට ෆ්‍රී ඇක්සස් හම්බ වෙනවා. එතකොට ඔයාලට පුළුවන් 12 වෙනි බැච් එකේදී ඔයාලා මොනවා හරි මිස් වුණා නම් හරියට ඒක තේරුනේ නැත්නම් නම් ඉතින් අහන්න පුළුවන්. හරියට ඒක කරගන්න බැරි වුණා නම් හරි මොකක් හරි අතපසු වීමක් වුණා නම් ඔයාලට පුළුවන් 13 වෙනි බැච් එකට ජොයින් වෙලා ඒ ටික ඔක්කොම කම්ප්ලීට් කරන්න නිකන්. හරි මං සල්ලි ගන්න නෑ ආයේ. හරි. ඉතින් මේක තමයි අපේ මූලික අරමුණ. එතකොට මේක නව කලාවක්. එතකොට මේක ලංකාවේ මිනිස්සු අතරට අරන් යන එක තමයි තව අරමුණක් විදිහට මම කරගෙන යන්න. හරි එතකොට සමහරක් විට ඔයා දන්නේ නැතුව ඇති ඔයාට මෙහෙම හැකියාවක් තියනවාද කියලාවත්. හරි සමහරක් විට ඔයාලගේ දැන් ඔය හිතන්නකෝ දැන් අපි ඇත්තටම දන්නේ දැන් මම වුණත් ඔය වැඩේ පටන් ගන්නකොට මම දන්නේ මේක මට කරන්න පුළුවන්ද බැයිද කියලා. දැන් මට තිබ්බේ ඒ කාලේ ආසාවට වඩා උවමනාවක්. හරි. මම ජොබ් එකෙන් අයින් වෙලා තමයි මේක පටන් ගත්තේ. එතකොට මට තිබ්බේ ආසාවකට වඩා මොකක් හරි නිකන් අර ආදායමක් එන විදිය දෙයක් කරන්න උවමනාවක් තමයි මට තිබ්බේ. එතකොට මම කොහොම හරි එක කරනකොට මම කරවුවෙත් ආසාවෙන් මම මේ වගේ වැඩවල සෑහෙන්න ආසයි. ඉතින් ආසාවෙන් තමයි කරේ. අතට කොහොම හරි මම දන්නේ මට ඒක කලින් කරන්න පුළුවන් කියලා. හැබැයි වැඩේ කරගෙන යද්දි මගේ ආසාවත් එක්ක නිකම්ම ඒක පුළුවන් වුණා. හැබැයි මේක පාට ක්ලේ කල්ලපු ගමන් හැමදේම ලස්සනට පර්ෆෙක්ට් විදිහට කරගන්න බෑ. කොච්චර වුණත් අපිට ඒක අපි ඒකට වෙන් කරන කාලෙත් එක්ක අපේ ඉවසීමත් එක්ක නිකම්ම ඒක අපේ ඇඟට ඒක පිහිටනවා. අතහුරු වෙනවා. හරි. අනික ලංකාවේ දැනට මේ ශේෂ්ත්‍රයේ ඉන්න කට්ටිය ටිකක් සීමිතයි. දැන් නම් හැබැයි ටික ටික වැඩි වෙනවා. හැබැයි 120ක් විතර තමයි තාම ඉන්නේ. 20ක්වත් නැහැ. හරි. එතකොට මේක මිනිස්සු අතරට අරන් ගියාම අපිට මේක හොඳ ව්‍යාපාර අවස්ථාවක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතනින් අපි හදන්නේ ගොඩක් ජුවලරිනේ. එතකොට shops වලට එහෙම. එතකොට shop කරන කට්ටියම polymer jewelry වලට කියන්නේ සප්ලයිස්ලා හොයාගෙන ඉන්නේ. දැන් එයාලට එහෙම සප්ලයිස්ලා හොයාගන්නවත් එයාලා මේ ගැන දැනුවත් නැහැනේ. එයාලා මේ ගැන දැනුවත් වුණාම එයාලා සප්ලයිස්ලා හොයාගෙන ඉන්නේ. එතකොට අපිට අපේ බිස්නස් එක කෙලින්ම මිනිස්සු අතරට අරගෙන යන්න පුළුවන්. ඒ ලංකාවේ දැනට ඉන්න සප්ලයිස්ලා ප්‍රමාණය හරිම සීමිතයි. ඉන්න කට්ටියගෙමුත් දෙයක් විකුණ ගන්න පුළුවන් විදිහට ලස්සනට පර්ෆෙක්ට් විදිහට ක්වොලිටි විදිහට වැඩ කරන කට්ටිය අඩුයි. හරි. නිසා මේක ඉතින් හරියට කරගත්තොත් හොඳ chance එකක්. හරි. මට විනාඩියක් දෙන්න. මොකද්ද? අර චිට් එකක් තියෙන්නේ අර කොලේ. ඔව් ඕකේ. මම මේ නිල් පෑනෙන් ඉරි කපලා නැතිව තියෙන්නේ. ඉරි කපලා නැතිව print කරන්න ඕනේ. ඔව්. ඕ අදේව නෙවෙයි යා. ඊයේ අදේව කුත් ඔතෙන් ඩයිවිත් නෑ. නැසෙනවා. ඔය හැම එකටම චිප් වලට දාලා තියෙන්නේ. හැම එකම සෙට් එක තියෙනවා. සෝරි හොඳේ. ඇඩ් එකක් පොඩි ඇඩ් එකක් හරි. ඊට පස්සේ ඊළඟ එක තමයි මේ හොබි එකක් විදිහට ඔයාලගේ විවේක කාලය පළදායි විදිහට ගත කරන්න ආස කට්ටියටත් මේක කරගෙන යන්න පුළුවන්. ඇත්තට මේක මම හිතුවේ නෑ ඇත්තට මේකට මේ අරමුණෙන් කට්ටිය ජොයින් වෙයි කියලා. මගේ 9 වෙනි බැච් එකේ නෙමෙයි 10 වෙනි බැච් එකේ හිටියා ඩොක්ටර්ස්ලා දෙන්නයි ලෙක්චර් කෙනෙකුයි. එයාලා හම්බ කරන්න නෙමෙයි මේක ඉගෙන ගත්තේ. එයාලා ඉගෙන ගත්තේ ඒක ආසාවට හොබි එකක් විදිහට කරන්න. මයින්ඩ් රිලැක්සින් ඒ වගේ වැඩවල වලට තමයි එයාලා ඒක ඉගෙන ගත්තේ. හරිම ලස්සන දේවල් එයාලා කර කියන්නේ සෑහෙන්න කියන්නේ එයාලා ගොඩක් වෙලාවට මට කියන්නේ එයාලා වෙනම ඩිස්පෙන්සරි කරන කට්ටිය හිටිය ඇත්තනේ. එතකොට ලෙඩු නැති වෙලාවට එයාලා කරන වැඩේ ඒව හදනවා.
එතන සෙට් එකක් තියාගෙනලු ඉන්නේ ක්ලේ ටූල්ස් අනම්මනම් සෙට් එකක් තියාගෙන කට්ටිය නැතිකොට යාලා ඒව හදනවා. ඉතින් එහෙම පොඩ්ඩක් අර මේවා කරනකොට ටිකක් ඒවට ඇඩික්ට් වෙනවා. වෙන වැඩක් කරන්න ඉතින් අනික වැඩේ ඉවර වෙනකම් බඩගිනිවත් දැනෙන්නේ නැහැ. හරි? ඒ මම මේ කියන්නේ අත්දැකීමෙන්. හරි? ඊළඟට තම නිෂ්පාදන මිලදපොළට හඳුන්වා දීමට හැකියවීම මගින් නව ආදායම් මාර්ගයක් උදා කරගත හැකි වේ. ඕනේ. දැන් අපිට ජොබ් එක කළා මොනවා වුණත් අපිට ජොබ් එකක් කරාට අපි ඒ සීමාවෙන් ඉන්නේ අපිට හම්බෙන්නේ 50000 නං ඒ 50000 ඇතුලේ තමයි අපි හැම වියදමක්ම බැලන්ස් කරන්නේ. එතකොට අපිට පුළුවන් මේ වගේ දෙයක් ඉගෙනගෙන අපි ලස්සනට වැඩ කරවුවට පස්සේ හැබැයි මෙහෙම මේ වගේ දෙයක් පටන් ගද්දිත් අපිට මුලදී මැටීරියල් ගන්න හැම දෙයකම ගානක් යට කරන්න වෙනවා. ඒක ගැන වොරි වෙන්න එපා. ඔයා ඒක හරියට කරගත්තොත් ඒකෙන් ඔයාට ඒකේ දෙගුණේ තුන්ගුණේ මාසයක් යනකොට හොයන්න පුළුවන්. ඔයාගේ හැකියාවත් එක්කයි කැපවීමත් එක්කයි. හරි. අනික එකපාරට අපිට අහස අල්ලන්න බෑ. හිමින් සැරේ පොඩි දේවල් වලින් ඉඳන් විකුණන්න පටන් ගන්න. ඒ කියන්නේ රුපියල් 200 300 චූටි කරාමු ඉඳන් විකුණන්න පටන් ගන්න. හරි. මම කියන්නේ ඉස්සරහට ක්ලේ එකත් එක්ක මේවා සසදලා ඔයාලට කොහොම ආදායමක් හොයන්න පුළුවන්ද කියලා කියන්නම්කෝ. හොඳයි. ඊට පස්සේ අපේ ඔන්ලයින් සෙෂන් යන විදිහ දැන් මීට වඩා දැන් නම් දියුණුවේ හොඳේ. මේ මුල් කාලේ අපිට දැන් මීට වඩා කැමරාස් තියෙනවා. ලයිව් හැමදේම මම ඔයාලත් එක්ක එකට කරන්නේ. ඒ කියන්නේ ජුවලරි ක්ලේ එක අනන එක ක්ලේ එකෙන් දේවල් හදන එක ඒවා කට් කරන විදිහ ඒවා බේක් කරන විදිහ තාත්තවිද මෙතන ඒවා බේක් කරන විදිය මේ හැම දෙයක්ම මම ඔයාලට කරලා පෙන්නනවා. හරි? එතකොට ඔයාලට ඔක්කොම මේ ලයිව් සෙෂන් එකේ ඒ වෙලාවට බලා ගන්න පුළුවන්. මීට වඩා නම් දැන් දියුණුවේ හොඳේ. අනේ ඉතින් මම පොඩ්ඩක් ඉතින් දැන් ඔයාලට මේ ෆීඩ්බැක් ටිකක් හරි. ඔය දැන් ඉතින් මම ඇත්තට දාන්න කැමතිත් නැහැ. ඔය මම ඉතින් දැම්ම වුණාට හරි. ගොඩක් ඉතින් ෆීඩ්බැක් දෙනවා. අපි එක ඉවෙන්ට් එකක් තිබ්බා. ඒ කියන්නේ ජුවලරි සෙට් එකක් හදන්න දීලා පොඩි කම්පිටිෂන් එකක් තියලා අපි විනස්ලා 3ක් තෝරන්න ගියේ. හැබැයි එකකට එකක් ලස්සනයි. අන්තිමට විනස්ලා 5 දෙනෙක්ම තෝරන්න වුණා. මේ අපි ස්ටුඩන්ට්ස්ලා බැච් වල හිටපු ස්ටුඩන්ට්ස්ලා යාලා හදපු ජුවලරිත් එක්ක. ඉතින් කොහොම හරි අපි 5 දෙනෙක්ට තෑගි දුන්නා. හරි. ඊළඟට බලන්න opportunities. ඒ කියන්නේ මේකෙන් හම්බෙන opportunities. හරිද? ඒ කියන්නේ මේක ෆන් හොබි එකක් විදිහට කරන්න පුළුවන්. ඊළඟට easy to pick up කියන්නේ අපිට මේක ඉක්මනට අල්ල ගන්න පුළුවන්. හරි? ඒ කියන්නේ ආසාවෙන් ඉගෙන ගත්තාම ඇත්තටම දැන් මම මේ කියා දෙන ටෙක්නික් වල වඩා තව ටෙක්නික් ඔයාලා මේවත් එක්ක වැඩ කරද්දී නිකම්ම හොයාගන්න. ඊළඟට මේක පර්සනල් කරලා gift හදන්න පුළුවන්. කාට හරි හිතන්න දැන් ඔයාගේ දුවෙක්ට වගේ යාළුවෙක්ට කියලා එයාට කැමති පාටවල් වලින් එයා කැමති ජුවලරි සෙට් එකක් එම හදලා ඔයාලට තෑගි කරන්න පුළුවන්. හරි? ඒත් එක්කම be a self employed. කියන්නේ ඔයාගේ බොස් ඔයාම. හරි? ඔයාට ඕන නම් ඔයාට හම්බ කරන්න ඕන නම් වැඩ කරනවා. ඔයාට සල්ලි ඕන නැත්නම් ඔයාට වැඩ නොකර ඉන්න පුළුවන්. හරි? කවුරුත් ඇයි ඔයා වැඩ කරන්නේ නැත්තේ? ඇයි ඔයාද වැඩ කරන්න මේ කම්මැලි එහෙම අහන්නේ. ඊළඟට මේ ස්ක්‍රීන්ෂොට් මේකේ ෆොටෝ එකක් මම ගෲප් එකේ දාන්න. මම දැන්ට මෙහෙම කටින් කියවුවට මම මේක දාන්න. හරි? අපි පන්ති පැවැත්වෙන දින. හරි? දැන් ඇත්තටම අපි මේක ආරම්භ කරන්නේ මාර්තු 6. අද මම මේ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකක් ඔයාලට කියන්නේ ජස්ට් කතා කරන්න. මෙතෙන්ට ජොයින් වෙන්න බැරි වෙන කට්ටියට මම රෙකෝඩින් එක දෙනවා. තව වැඩිපුර කට්ටිය ආවොත් මම තව සෙෂන් එකක් කරන ඉන්ට්‍රොඩක්ෂන් එකක්. එයාලට නැත්තම් ඒ කාන්ට් ෆෙයානේ නේද? ඒ නිසා ඒක අපි බලමු. ඒක මම එහෙම ආවෙ නැති කට්ටියට මම වෙනම ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකක් කරන්න. ඔයාලට කියන්නේ පොදුවේ අපි ක්ලාස් එක කියන්නේ අපේ සිලබස් එක අපිට කරන්න ඉගෙන ගන්න තියෙන දේවල් ඉගෙන ගන්න පටන් ගන්න මාර්තු 6 වෙනිදා ඉඳන්. හරි. එතකොට පන්ති තියෙන දවස් ටික බලන්න දවස් 10ක් තියෙනවා අද දවස් අයින් කරන්න. හරි. එතකොට මේ හැම දවසක්ම වැටෙන්නේ සිකුරාදා සෙනසුරාදා ඉරිදා කියන දවස්. හරි. වීකෙන්ඩ් එක රෑ 7:00 ඉඳන් රෑ 9:00 වෙනකම්. 7:00 කිව්වට ගොඩක් වෙලාවට sorry 7:00ට පටන් ගන්නවා 9:00 කිව්වට 9:00 වෙන්නේ 10 විතර වෙනවා ඉවර වෙද්දී. ඒක මොන මම කලින්ම කිව්වා. ඕම තමයි ක්ලාස් එක යන්නේ. ඊට පස්සේ ක්ලාස් ෆී එක එතකොට අපේ මුළු කෝස් එකටම ෆී එක රුපියල් 10000යි. එතකොට 10000න් ඔයාලට ඉන්ස්ටෝල්මන්ට් දෙකක් යටතේ ඒක ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 6000ක් ඉස්සෙල්ලාම
ඒ 6000 අපේ මාර්තු 6 වෙනිදාට කලින්, ඒ කියන්නේ අපි මාර්තු 6 වෙනිදා ක්ලාස් එකට කලින් ගෙවලා ඉවර කරන්න ඕනේ. මම දිනේ දැනට දාලා තියෙනවා පෙබරවාරි 28ට කලින් කියලා. මොකද මේ මාසේ 28න් ඉවරයිනේ. හරි. සෙකන්ඩ් ඉන්ස්ටෝල්මන්ට් එක රුපියල් 4000යි. ඒක මාර්තු 14ට කලින් ගෙවන්න ඕනේ. හරි. එතකොට මේක ගෙවන්න ඕනේ මෙන්න මේ account detail වලට. ඔයාලට මම ඒවා වෙනම ෂෙයා කරන්නම්. එතකොට account එක තියෙන්නේ පෙරදිනේ BOC bank එක. account එකේ නමත් Aincraftම තමයි. හරි. Aincraft කියලා තමයි පෙන්නන්නේ. හරි. ඊට පස්සේ ලියාපදිංචි වෙලා ඉවර වෙන්න පුළුවන් දිනය ජනවාරි නෙමෙයි මට වැරදිලා. පෙබරවාරි 28. හරි. හරි. දැන් බලමු මේකේ කන්ටෙන්ට් එක. ඔයාලට මොනවද මේකෙන් ඉගෙන ගන්න හම්බෙන්නේ කියලා. හරි. දැන් මෙතන ඉන්න කවුරුවත් මේකෙන් අංශුවක්වත් දැනන් හිටියේ නැතුණට කමන්නේ. මොනවද මේ පොලිමර්ක්ලේ කියන එකවත් ඔයාලා දැනන් ඉන්න ඕනේ නැහැ. මම හැමදේම කියලා දෙනවා. හරි. එතකොට ඉස්සෙල්ලාම මම මේ පළවෙනි ටොපික් එක ඇතුලේ තියෙන දේවල් තමයි පළවෙනි දවස් දෙක කරන්නේ. හරි. එතකොට පළවෙනි දවස් දෙකේ අපිට ටූල් මැටීරියල් මොනවත් අතට ඕනේ නැහැ. මේක තියරි පාර්ට් එකක්. ඒ නිසා ඒක ඔයාලට නිකන් ජස්ට් අහගෙන ඔලුවට දාගන්න හැබැයි. මොකද මේවා මම කියා දෙනේවා ගණන් ගන්න නැතුව හිටියොත් එහෙම පස්සේ ඔයාලා මේ වගේ වැඩ කරන්න පටන් ගන්නකොට අමාරු වැටෙනකොට ඔයා දන්නේ නැහැ මෙහිම උනේ ඒක වෙන්න හේතුව මොකද්ද කොහොමද මම මේක විසඳගන්නේ කියලා ඔයා දන්නේ නැහැ. හරි. ඒ නිසා මේ තියරි පාර්ට් එක අනිවාර්යෙන් අහගන්න. නිදිමතේ හරි නිදි කිර හරි කමන්නේ බෝරින් වුණත් අහගන්න. හරි. මේකේ මේ පාර්ට් එකේම තියෙන්නේ තනිකරම මේ පොලිමර්ක්ලේ කලාවේ නිකන් රහස් කිව්වොත් හරි. ඒ කියන්නේ අපි දැනගෙනම ඉන්න ඕන දේවල් ටික, ටෙක්නික් ටික. හරි. ඊට පස්සේ දෙවෙනි ටොපික් එකේ ඉඳන් අපිට තියෙන්නේ ප්‍රැක්ටිකල් වැඩ තමයි. ක්ලේ බේසික් කියන්නේ කන්ඩිෂන් ඇන්ඩ් ක්ලීනින්, කටින් කොහොමද කට් කරන්නේ අනම්මන. මම පළවෙනි ටොපික් එක පොඩ්ඩක් කියන්න. ඉස්සෙල්ලාම අපි ඔයාලට කියා දෙන්නේ මොනවද මේ පොලිමර්ක්ලේ කියලා. මම ඒකෙන් චුට්ටක් අදත් කියලා දෙන්න. හරි. එතකොට පොලිමර්ක්ලේ විතරක් මේ වැඩේට අපිට මදිනේ නේද? ජුවලරි අපි හදන්නේ ජුවලරි. ඒතකොට ජුවලරි හදද්දී අපිට තව දේවල් ඕන වෙනවා. ටූල් වර්ග ඕන වෙනවා, ෆයින්ඩින්ග්ස් වර්ග ඕන වෙනවා නේද? එතකොට මේ දේවල් අපි ගාව තියෙන්න ඕන. හැබැයි මේ කලාව ගත්තාම මේකේ අවශ්‍යතාවය කියන්නේ අපේ අවශ්‍යතාවය අනුව අපිට මැටීරියල් ගන්න පුළුවන්. මේකේ ටෙක්නික් ගොඩාක් තියෙනවා. එතකොට මේ ටෙක්නික් ගොඩාක් තිබ්බට මේ හැම දෙයකටම බඩු එකපාරට රැස් කරන්න අපිට අමාරුයි. ඒ නිසා පුළුවන් විදියට අපිට කොහොම හරි කීය හරි හොයාගන්න විදියට හිමින් සැරේ බඩු ඔක්කොම හදාගන්න මුලින් මේ හැම දෙයක්ම ඕන නැහැ. මම ඒ ඔයාලට කියන්නම් ඉස්සරහට. හරි. කොහොම හරි අපිට මේන්ම මැටීරියල් එක රෝ මැටීරියල් එක තමයි පොලිමර් ක්ලේ. පොලිමර් ක්ලේ එක ඕනේ. තව දෙයක් ඔයාට කටර් පැක් එක මම ෆ්‍රී දෙනවා. ඔයාලගේ රෙජිස්ටර් වෙන හැමෝටම පොලිමර් ක්ලේ කටර් පැක් එක ගෙදෙට්ට එවනවා. හරි. ඒ කටර් පැක් එකෙන් තමයි අපි ක්ලාස් එක ඇතුළේ ජුවලරි අනම්මනම් හදන්නේ. එතකොට රෙජිස්ටර් වෙන හැමෝටම කටර් පැක් එක මං ගානේ දෙනවා. හරි. ඊට පස්සේ ජුවලරි කම්පොනන්ට්ස් ඇන්ඩ් ෆයින්ඩින්ග්ස් ඒවා මොනවද වර්ග ඒව කොහෙන්ද ගන්න ඒ විස්තර මං කියන්නම්. ඊළඟට කලර් පැලට් එක ඔයා ගාව තියෙන සීමිත කලර්ස් වලින් මේන් කලර්ස් පහෙන් අනික් පාටවල් ටික හදාගෙන කොහොමද මේ වැඩේට අත ගහන්නේ කොන්ෆිඩන්ස් පිට කියලා නම මෙතෙන්දි කියලා දෙයි. හරි. කොච්චර වුණත් අර කොන්ෆිඩන්ස් ඕනේ මේක. හරි. ඒ කියන්නේ අපි ගාව තියෙන දෙයින් කොහොම හරි වැඩක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හැම දෙයකටම ටූල් එක මේ ටූල් එක නෑ අරක නැති හින්දා මට ඒක කරන්න බෑ කියලා හිතන්න එපා. මම මේ වැඩේ පටන් ගන්නකොට මට තිබ්බේ එතකොට පොලිමර් ක්ලේ තිබ්බෙත් නෑ. එතකොට එයා ඩ්‍රයි ක්ලේ තිබ්බේ ටූල් මොනවත්ම තිබ්බේ නෑ. මම රෝලර් පින් එක විදිහට යූස් කරේ ක්ලාස් එකක්. වර්කින් ස්පේස් එක විදිහට යූස් කරවුවේ මේ නිකන් අර වීදුරු කෑල්ලක්. හරි. ඒ කතාව තරටත් මට මතක් වෙනවා. හරි. එතකොට මම බඩු ටික හදාගත්තේ ටික ඔය පුංචි දැන් හිතන්නකෝ අපිට කීය හරි හොයන්නම් ඕනේ අපි ගාව තියෙන බඩු ටිකෙන් මොකක් හරි හදන්න පුළුවන් දෙයක් තියෙනවානේ. අන්න ඒ දේ හරියට පිළිවෙලට ක්වොලිටි එකට හදලා අපිට විකුණන්න පුළුවන්. ඒකෙන් එන ආදායමෙන් අපිට තව අලුත් දෙයක් හදන්න පුළුවන්. ඒකට අවශ්‍ය බඩු ගන්න පුළුවන්. එහෙම තමයි මේක කරකන්න ඕනේ. හරි. ඒ නිසා එකපාරට බය වෙන්න එපා. මට රුපියල් 50000ක් විතර ඕනේ මේක පටන් ගන්න. එහෙම හිතන්න එපා. හරි. එහෙම හිතන්නවත් එපා. ඔයා කොන්ෆිඩන්ස් පිට ආසාවෙන් මේක කරන්නකෝ. මාව විශ්වාස කළා. හරි. ඊට පස්සේ ටෙක්නික්.
තුන්වෙනි පොයින්ට් එකේ ටෙක්නික්. මේ ටිකෙන් තමයි අපිට ගොඩක් දේවල් කරකන්න පුළුවන්. ඒ කියන්නේ ටෙක්නික් වර්ග දැනගන්න තරමට අපිට පුළුවන් අලුත් දේවල්, ලස්සන දේවල් හදන්න. ටෙක්නික් අපි මෙතන තියෙන දේවල් වලට වඩා තව ගොඩක් කරනවා. හරි? මෙතන තියෙන්නේ 6යි. අපි ඊට වඩා දේවල් කරනවා. ටෙක්නික් දැනගන්නකොට ඔයාලට ඒ කියන්නේ ටෙක්නික් ඉගෙන ගන්න ඔයාලට ආස හිතේ. හරි? හරිම ඉන්ට්‍රස්ට්. හරි? ඊට පස්සේ හතරවෙනි පොයින්ට් එකට එනකොට ඒ කියන්නේ මේ ටොපික් එක වගේ හරියට එනකොට අපිට ටෙක්නික් වර්ග දන්නවා ගොඩක් දේවල් අපි දැනගෙන ඉන්නේ. එතකොට අපි ඩිසයින් කරන ජුවලරි වර්ග, ඉයරින්ග්ස්, පෙන්ඩන්ට්ස්, නෙක්ලස් වර්ග හදලා බලනවා. එතකොට පස්වෙනි ටොපික් එක දැන් අපි මේවා හදන්න දැනගත්තට මදිනේ. අපි මේවා බේක් කරන්නත් දැනගන්න ඕන. අපිට මේ වැඩේට රෝ මැටීරියල් එක විදිහට ගන්න පොලිමර් ක්ලේනේ. එතකොට පොලිමර් ක්ලේ එක හයිය වෙන්නේ. ඒ කියන්නේ දෘඩ වෙන්නේ oven දාලා බේක් කරවුවාම. එතකොට අපිට oven දාලා බේක් කරන්න normal oven එකක් අපි ගාව තියෙන්න ඕන. මයික්‍රෝවේව් එකකින් කරන්න බෑ. normal oven එකක් තිබ්බනම් හරි. හරි. එතකොට normal oven එකක් මේකට අවශ්‍ය වෙනවා හැබැයි. ගෙදර පාවිච්චියට තියෙන oven එකම වුණත් කමන්නේ. මම වුණත් ඒකම තමයි පාවිච්චි කරන්නේ. එහෙම කිසිම හානියක් වෙන්නේ නැහැ. ගෙදර පාවිච්චියට තියෙන oven එක, කේක් හදන oven එක ඔයාලට මේ වැඩේට යූස් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ baking and finishing. බේක් කරවුවට පස්සේ මේක සෑන්ඩින් කරන්න ඕන, බෆින් කරන්න ඕන, ක්ලීනින් කරන්න ඕන, ඇසෙම්බල් කරන්න ඕන වැඩ ගොඩක් තියෙනවා. හරි? ඒවා ඉතින් කරලා බලන්න. මම කියලා දෙන්නම් හැමදේම. හරි? ඊට පස්සේ 6 වෙනි ටොපික් එක වෙනකොට ඒ කියන්නේ 10 වෙනි අන්තිම සෙෂන් එක මේක අපේ කොහොමද ඔයා හදන ප්‍රොඩක්ට් එක වැලියු කරන්නේ? ඒක කොහොමද මිනිස්සු අතරට විකුණ ගන්න යන්නේ? සෙලින් අයිඩියාස්. ඒ දේවල් තමයි 6 වෙනි පොයින්ට් එකකින් මම ඔයාලට කියලා දෙන්නේ. හරි? මේ තමයි පොලිමර් ක්ලේ. හරි? මම මේවා කැමරාවෙම ඔයාලට පෙන්නන්නම්. ප්‍රසන්ටේෂන් එක දැනට මෙච්චරයි. ඉන්නෝනේ. ඇත්තට? චීසි බෝලයක් දෙන්න ඉතින්. මේක මොකක්ද? මේක නේ අල තියෙන්නේ නේද? එපා. මේක කන්න. එකක් යා. කන්න. හරි. මේ මං කැමරාවට බැටරිය දාලා නැද්ද? ඈ? කැමරාවට බැටරිය දාලා නැද්ද? දාන්න. නෑනේ. බැටරිය කොහෙද දාන්නේ? මොකද? තියෙන පැත්ත මාරු වෙනවනේ. එවනල්ල පේනවා. එවනල්ල පේනවා. හරි මම ඔයාලට එන්නන්නම් පොලිමර් ක්ලේ. හරි? මෙහෙමයි. පොලිමර් ක්ලේ ගැන කිව්වහම අපිට පොලිමර් ක්ලේ ගන්න තියෙනවා normal පොලිමර් ක්ලේ, branded පොලිමර් ක්ලේ. හරි? වර්ග කීපයක් තියෙනවා.
අනේ මට මැසේජ් එකක් දාලා මම දැන් දැක්කේ ප්‍රසාදි. සෝරි හොඳේ. හරි මම ඔයාලට පොලිමර් ක්ලේ පෙන්නන්නම්. මගේ අත පේනව නේද? හරි මේ ටික බලාගන්න. හරි මං අද ජොයින් වුණ එකේ මොනවා හරි දෙයක් ඔයාලට කියලා දෙන්න බෑ නේද? මං ඔයාලට කියලා දෙන්නම් ක්ලේ එක ගැන. හරි පොලිමර් ක්ලේ කිව්වම ලංකාවේ ගොඩක් කට්ටිය සෙල් කරනවා එයාර් ඩ්‍රයි පොලිමර් ක්ලේ කියලා වෙන එකක් සෙල් කරනවා. හරි oven baked clay කියලා තව එකක් සෙල් කරනවා. එතකොට මෙතෙන්දි ගොඩක් කට්ටිය කියනවා එයාර් ඩ්‍රයි පොලිමර් ක්ලේ කියලා. අපිට ඇත්තටම පොලිමර් ක්ලේ කියන එකට එයාර් ඩ්‍රයි කියන වචන ගාවලා පොලිමර් ක්ලේ කියන්න බෑ. පොලිමර් ක්ලේ කියන්නේ පොලිමර් ක්ලේ. එච්චරයි. ඒකට වෙන ඉස්සරහෙන් විශේෂණ පද මොකුත් නැහැ. හරි කොහොමත් පොලිමර් ක්ලේ බේක් කරන්නේ oven bake ඒ නිසා කොහොමත් පොලිමර් ක්ලේ එක oven bake තමයි. එතකොට මෙතෙන්ට කොහොමත් මේ වචන ඉස්සරහෙන් එයාර් ඩ්‍රයි පොලිමර් ක්ලේ කියලා නමක් දාන්න බෑ. හරි එයාර් ඩ්‍රයි ක්ලේ කියන්නේ වාතයට නිරාවරණය වුණාම නිකම්ම වේලිලා යන පැය 24ක් 48ක් වගේ කාලයක් අතර නිකම්ම වේලිලා යන ක්ලේ එකක් තමයි එයාර් ඩ්‍රයි ක්ලේ කියලා කියන්නේ. එතකොට ඒකට අවන්න ඕනේ නැහැ. එතකොට ඒ ක්ලේ එකට අපිට එයාර් ඩ්‍රයි පොලිමර් ක්ලේ කියලා නමක් හදන්න බෑ. ඒක එයාර් ඩ්‍රයි කියලා. ඒකට තව අපි කියනවා ෆෝම් ක්ලේ කියලා. චයිනීස් ක්ලේ කියලාත් කට්ටිය කියනවා. මේ තියෙන්නේ ඒක. මේ තියෙන්නේ එයාර් ඩ්‍රයි ක්ලේ. මේ ෆෝම් ක්ලේ මේවත් අපිට වෙන වෙන වැඩවල වලට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ජුවලරි හදන්න මේවා ඇත්තටම සුදුසු නැහැ. මොකද වැඩි කාලයක් මේවා තියාගන්න බෑ. ඩියුරබිලිටි එක අඩුයි. එතකොට ජුවලරි කැඩෙන්න බලනවා. මිනිස්සු අපෙන් ප්‍රොඩක්ට් එකක් ගන්න එක අපි උනත් බඩුවක් ගන්න ලොකු කාලයක් තියාගන්න නේද? අද ගත්ත දේ හෙට කැඩෙනවට අපි කැමති නෑනේ නේ. අපි එතකොට අපිට තරහ යනවනේ. අයියෝ මම මේක ඊයේ ගත්තේ අද කැඩිලත් ඉවරයි මම මේකට මෙච්චර ගාණක් දුන්නා. අපරාධේ. ඔහොම කියනවනේ අපිනේ. ඒ වගේ තමයි අපෙන් බඩු ගන්න මිනිස්සු. එතකොට මේ මිනිස්සු අපිට සාප කරනවා. ඇත්තටම සාප කරනවා. අද කාලේ යටියට කිව්වොත් සාප කරනවා. ඇයි ඉතින් අද කාලේ කොච්චර අමාරුද සල්ලි කියන දේවල්. එතකොට එයා දෙයක් වියදම් කරලා ගත්තාම ඒ දේ දවසින් දෙකකින් එයාට පාවිච්චි කරන්නත් කලින් කැඩලා ගියොත් එහෙම ඒක හරි අපරාධයක්. ඉතින් අපි එහෙම කතා අහගන්න ඕනේ නැහැ මිනිස්සුන්ගෙන්. අපේ හදන දේ හරියට හදලා සාධාරණ ගානකට විකුණන්න ඕනේ. එතකොට මේ එයාර් ඩ්‍රයි ක්ලේ වලින් අපිට එයාර් ඩ්‍රයි ක්ලේ ක්‍රියේෂන් කරන්න පුළුවන්. ඔය මිරර් ක්‍රියේෂන් කරන්න පුළුවන්. අනම්මනම් වැඩ ගොඩක් තියෙනවා කරන්න පුළුවන්. හැබැයි අපිට ජුවලරි හදන්න මේක සුදුසු නැහැ. හරි. එතකොට මේ ක්ලේ වර්ග දෙකට අපි කොහොමත් පොලිමර් ක්ලේ කියන නම ගාවන්නේ. මේක ෆෝම් ක්ලේ එක්කෝ එයාර් ඩ්‍රයි ක්ලේ. හරි. දැන් පැත්තකට කරමු මේ දෙක. ඊළඟට බලන්න මේ ක්ලේ. හරි. මම කැමරා පොඩ්ඩක් ලං කරන්න. හරි. එතකොට මේ තියෙන්නේ අන්බ්‍රෑන්ඩඩ් පොලිමර් ක්ලේ. මේකත් අන්බ්‍රෑන්ඩඩ් පොලිමර් ක්ලේ එකක්. මේක බ්‍රෑන්ඩඩ් පොලිමර් ක්ලේ එකක්. පොලිමර් ක්ලේ වල බ්‍රෑන්ඩ් කිහිපයක් තියෙනවා. ලංකාවේ ගන්න තියෙන්නේ නම් මේ ස්කල්පි කියන එක තමයි. ෆොරිනර්ස්ලා නම් පාවිච්චි කරන එක බ්‍රෑන්ඩ්. ප්‍රීමෝ, සර්නිට්, කාටෝප්ලේ කීක බ්‍රෑන්ඩ් ගොඩකින් යාලා පොලිමර් ක්ලේ යූස් කරනවා. හැබැයි ලංකාවේ අපිට පහසුවෙන්ම ගන්න තියෙන මෙන්න මේ ස්කල්පි කියන බ්‍රෑන්ඩ් එකේ පොලිමර් ක්ලේ. ඊට අමතරව මේ නෝමල් පොලිමර් ක්ලේ. නෝමල් කියන්නේ මේවා අන්බ්‍රෑන්ඩඩ්.
හරි මේවා කිසිම වගකීමක් තත්ත්වයක් කොච්චර අනම්මනම් ඒ කියන්නේ නම් ගම් විස්තර මොනවත් නැහැ මේවත් පොලිමර් ක්ලේ හැබැයි මේවා අන්බ්‍රෑන්ඩඩ් මේවා බ්‍රෑන්ඩඩ් හරි කොච්චර උනත් අන්බ්‍රෑන්ඩඩ් බ්‍රෑන්ඩඩ් වලින් දේවල් හදපුවාම මේ වගේ වෙනස්කම් තියෙනවා බ්‍රෑන්ඩඩ් ක්ලේ වලින් දෙයක් හදවුවාම මේවා හරීම ෆිනිෂිං ක්ලේ එක ලස්සනයි අනික ක්ලේ එක අපිට හසුරවන්න ලේසියි අපිට හිතේ තියෙන ඩිසයින් එක පහසුවෙන් ඒ ක්ලේ එකෙන් හදන්න පුළුවන් අතේ යලවෙන්නේ නැහැ මිනිස්සුන්ට ලස්සන ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් අරන් යන්න පුළුවන් ඔයාලට මම පෙන්නන්නම් මගේ බේකින් ට්‍රේ මේක නම් බේක් කරලා තියෙන්නේ අද මගේ 8ට ක්ලාස් එකකුත් තියෙන අපේ අන්තිම සෙෂන් එක එකට අරන් යන්න මම එයාලත් එක්ක හදපු දේවල් තමයි මේ තියෙන්නේ හරි එතකොට මේකේ බලන්න මේ අපි හදුවා පෙන්ඩන්ට් එකක් හරි එතකොට මේ පෙන්ඩන්ට් එකේ පුංචි මල් ගොඩාක් තියෙනවා ඉතින් මේ හැම දෙයක්ම oven දාලා බේක් කරපු පොලිමර් ක්ලේ වලින් තමයි හදලා තියෙන්නේ මේවා ඉතින් මේ බීම වැටුනහම මේ නිකන් රබර් වගේ කැඩෙන්නේ නැහැ. හරි. පොලිමර් ක්ලේ බේක් හරියට බේක් කරුවට පස්සේ ඒක මොන දේ කරත් ඒව කැඩිලා යන්නේ නැහැ. කැඩිලා මිදලා යන්නේ නැහැ. ඔයාලා මේ මල දකින්නත් ඇති මම පේජ් එකේම දාලා තිබ්බා. මුකුත් වෙන්නේ නැහැ. හරි. මේ මම මේවා මොනවා කරත් වෙන්නේ නැහැ. ඒ හැබැයි ඉතින් බ්‍රෑන්ඩඩ් පොලිමර් ක්ලේ වලින් හදපු ඒවා. ඒ ජුවලරි මම කොහොමත් බ්‍රෑන්ඩඩ් එක තමයි යූස් කරන්නේ ගණන් ඒ කියන්නේ මට සල්ලි නැති කාලේ නම් ඒ කාලේ නම් මම පාටවල් එකක් දෙකක් තියාගෙන තමයි වැඩ කරන්න පටන් ගත්තා. එතකොට මේ ක්ලේ වලින් මේ ක්ලේ මිල අඩුයි. පැකට් එකම රුපියල් 1300ක් විතර වෙන්නේ. හැබැයි වැඩ කරද්දි පොඩ්ඩක් අතේ යල වෙනවා. අර හදන එකේ නිකන් ක්වොලිටි එක ෆිනිෂින් එක පොඩ්ඩක් ඉතින් මදි. එහෙම ගතියක් තියෙනවා. හරි. ඒ වුණාට අපිට මුල් කාලේ අතහුරු වෙන ඉතින් මේක පාවිච්චි කරාට කමක් නැහැ. එතකොට මම කාට කියන්නේ බල කරන්නේ මේකම ගන්න කියලා. ඔයාලට පුළුවන් විදිහට මොකක් හරි ක්ලේ එකක් ඉස්සෙල්ලා try කරලා බලන්න. පොලිමර් ක්ලේ එකේ මේ ස්කල්පි කියන බ්‍රෑන්ඩ් එකේ එක ක්ලේ එකක්. ඒ කියන්නේ එක මේ වගේ පීස් එකක් රුපියල් 1400ක් 1450ක් වෙනවා. මේකේ ග්‍රෑම් 57ක් තියෙනවා. මේකේ හැම ඩීටේල් එකක්ම තියෙනවා. මේ බලන්න. ග්‍රෑම් 57ක් තියෙනවා. මේක oven bake. එතකොට මේක කලර් එකේ නම් මේ බ්‍රෑන්ඩ් එකේ කලර් එකේ නම තියෙනවා මෙන්න මෙතන මේ. කලර් එක. එතකොට මේක බේක් කරන්න ඕන ටයිම් එක. එතකොට ටෙම්පරේචර් එක කොච්චර උෂ්ණත්වයකටද කොච්චර වෙලාවක්ද බේක් කරන්න ඕන ඒ විස්තර අනම්මන ඔක්කොම මේකේ තියෙනවා. හරි. එතකොට මේව සාමාන්‍යයෙන් පාවිච්චි මම කියන්නේ වැඩි ඕනේ එකක් ගන්න. එකක් අරගෙන පාවිච්චි කර ක්ලාස් එකේම ජුවලරි ටික හදන්න එකපාරටක් ගත්තත් ඇති. ඔයාට ඕනේ ඉස්සෙල්ලා මේක ඉගෙන ගන්න. ඊට පස්සේ කියන්නේ වල හිමින් සැරේ එකින් එක පාටවල් එකතු කරගන්න. වැඩ කරන්න ලේසියි. අනික හදන දේවල් ලස්සනයි. ඊට පස්සේ දැන් කාට හරි එක පාට එක ගන්න අමාරුයි නම් මේකේ පැකට් පාටවල් 12ක් 24 නේ එහෙම ඒවා තියෙනවා. කැමති කට්ටියට ඒව try කරලා බලන්නත් පුළුවන්. හැබැයි මේක පොඩ්ඩක් කැලවෙනවා මගේ. මම අතට අරන් පෙන්නන්න. ඒ දැනට මේක හරි ඔයිලි වගේ මේ. මේක පොඩ්ඩක් ඔයිලි ගතියක් තියෙනවා. මේ මට මේ නිකන් හම්බුන සෙට් එකක්. හරි. අරක එහෙම නෑ. අර පොලිමර් ක්ලේ එක එහෙම නෑ සාමාන්‍යයෙන්. ඉන්න මම ඔයාලට එකෙමුත් කැල්ලක් පෙන්නන්න. මේ පොලිමර් ක්ලේ. හරි. මේක ස්කල්ප් එකක්. මේක අපිට ඒ කියන්නේ අපි කොච්චර මේකෙන් වැඩ කරන්න මේව කරත් අතේ තියාගෙන කරත් ඒක අතේ ඇලවෙන්නේ නැහැ. අතේ ඇලවිලා නිකන් අර අපිට වැඩේ කරන්න එපා කරන්නේ. අපිට ඕන විදිහට ඒ ක්ලේ එක හසුරව ගන්න පුළුවන්. හරි. ඕම තමයි ක්ලේ ඉතින්. හරි. ඔයාලා ඒ දේ හරි ඇවිල්ලා අද ඉගෙන ගත්තා කියලා හිතන්න. හරි. ඊට පස්සේ මම ක්ලාස් එකේ මැටීරියල් මුකුත්ම මම දෙන්නේ නැහැ. මං ගානේ දෙන්නේ කටර්ස් ටික විතරයි. හරි. මම වෙන මුකුත් මැටීරියල් වලදී ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය මැටීරියල් ටික මම කියනවා. ගන්න තියෙන තැන් ටිකත් කියනවා. ඔයාලට පුළුවන් විදිහට ගන්න. අනිවාර්යයෙන්ම ක්ලාස් එකට ජොයින් වෙද්දී මැටීරියල් තියෙන්න ඕනේ නැහැ. හරි. පුළුවන් විදිහට මැටීරියල් ගන්න. අනිවාර්යයෙන්ම මැටීරියල් අරගෙන පන්තිට එන්න ඕනේ. නැත්තම් පන්තිට එන්න එපා. එහෙම තීරි නැහැ. පුළුවන් විදිහට මැටීරියල් ටික එකතු කරගන්න. මගේ මන්නම් කියන්නේ අරකක් 1400ක් වුණාට කමන්නේ. එක පාටක් අරගෙන මුළු කියන්නේ මං ක්ලාස් එකේ කරන හැම දෙයක්ම එක පාටකින් කරාට කමන්නේ. මම බනින්නේ ඇයි එක පාටින් කරන්නේ කියලා.
එහෙම කමන්නේ. ඔයාලා එකකින් ඉගෙන ගන්න. පස්සේ හිමින් සැරේ පාටවල් දෙක තුනක් ගන්න. හරි? එහෙම කරපු කෙනෙක් මේ අපේ 11 12 වෙනි බැච් එකේ නේ 11 වෙනි එකේ ඉන්නවා. එයා කළු පාට අරගෙන මම ඒත් බලුවා ඇයි මේ කියලා. එයා රෙකෝඩින් වලින් තමයි ක්ලාස් එක කරගන්නවා කිව්වේ. මට එදා ගිය සතියේ සෙනසුරාදා ෆොටෝස් ගොඩාක් කෙවල එක දිගට. ඔක්කොම කළු පාටි. මට ඊට පස්සේ මතක් වුණා මම මෙහෙම කිව්වා නේද කියලා. ඉතින් ඇත්තට මෙයා ඒ විදිහට කළු පාට අරගෙන කියා ක්ලාස් එකේ මම කියලා දුන්න හැම දෙයක්ම ඒ කඩර ටිකෙන් හදලා පෙන්නලා මට ෆොටෝස් උත් ඒවල තිබ්බා. ඉතින් හරි මට හරි සතුටුයි. ඉතින් එතකොට දැන් කොහොම හරි ආය වැඩේ කරන්න ඉගෙනගෙනනේ. වැඩේ කරන්න ඉගෙනත්ගෙන වැඩේත් කරලත් බලලා. හරි. ඉතින් එතකොට මට අඩුපාඩු කියන්න පුළුවන්. හොඳයි. හරි. ඔයාලට දැන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම කියවුව වැඩි නම් ඇත්තටම සෝරි. මම පොඩ්ඩක් කියනවා වැඩි. තව විනාඩි 10ක් තියෙනවා. කාට හරි මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න. කතා කරන්න ලැජ්ජයි වගේ නම් මැසේජ් එකක් හරි දාන්න. මිස් කියන්නදී. මේ මට දැනගන්න පුළුවන්ද ඕව බුක් ෂොප් වල තියෙනවද කියලා? බුක් ෂොප් වල බ්‍රෑන්ඩඩ් ක්ලේ එක නෑඩිය. බ්‍රෑන්ඩඩ් ක්ලේ එක ලංකාවට සප්ලයි කරන්න එක්කෙනයි. ඒ කියන්නේ ලංකාවට ඉන්න එක ඩිස්ට්‍රිබියුටර් කෙනයි. ඒ ඩිස්ට්‍රිබියුටර් එකෙන් ගන්න පුළුවන්. ආය ලංකාවට සිංගප්පූරු වල ඉඳන් එවන අක්ක කෙනෙක් ඉන්නවා. ඒ දෙන තමයි දැන්ට ඒ කියන්නේ හරි ප්‍රයිස් රේන්ජ් එකකට හරි ක්ලේ එක විකුණන්නේ. මම එයාලගේ ඩීටේල්ස් ගෲප් එකට දාන්නම්. දැන්ට ඔයාලා මතක තියාගන්න ලිටල් ක්‍රාෆ්ට් හවුස්. ලිටල් ක්‍රාෆ්ට් හවුස්. එයා තමයි ලංකාවේ ස්කල්පි පොලිමර් ක්ලේ ඩිස්ට්‍රිබියුටර්. ඒකට එයා ගාවින් තමයි මමත් දැනට ක්ලේ ගන්නෙ. ඉතින් එයාගෙන් ගන්න පුළුවන් පොලිමර් ක්ලේ එකේ ඔය මං කිව්ව බ්‍රෑන්ඩඩ් ක්ලේ එක. එහෙම නැත්නම් නෝමල් ක්ලේ එක ගන්න පුළුවන්. අර මං තව එකක් පෙන්නනවා ඔයාලට. මේක ටිකට් කර ඇලෙන ගතිය තියෙනවා හැබැයි. ඒවා සාමාන්‍යයෙන් බුක් ෂොප් වල හැබැයි බුක් ෂොප් වල ගොඩක් අර එයා ඩ්‍රයි ක්ලේ එක නම් මං තියනවා හොඳටම දැකලා තියෙනවා. මේක තියෙයිද කියලා කියන්න අමාරුයි. මේක හැබැයි ඔය මේකේ මොනවාද? කොළඹ සීකින්ස් එකේ එහෙම තියනවාද? එයා ඩ්‍රයි මේ පොලිමර් ක්ලේ එක. පොඩි තනි පාට රුපියල් මෙන්න මේක රුපියල් 100 ගානකට ගන්න පුළුවන් කිව්වා. මෙන්න මේක. හොඳයි බේක් වෙන්නත් කියන්නේ බේකුත් වෙනවා හොඳයි. බේක් වුණාම සමහරක් ඒවා ඔහම දෙකට නමවම ක්‍රැක් වෙනවා කැඩිලා යනවා. සමහරක් ඒවා බේක් අපි ගොඩක් කාලෙ ඉතින් පාවිච්චි කරන්නේ බලාපොරොත්තු වෙන්නේ නේද මිස්? ජුවලරි උනත් මම නම් ඇත්ත මම නම් කියන්න ලැජ්ජ නැහැ. මට ඒ කාලේ ඇත්තටම මම මේකෙන් වැඩට එනකොට මම අරකින් වැඩ කරේ කියන්නේ මම ඇත්තට මම ඒ ලස්සන හැබැයි මට දැනටත් මේ ෆොටෝස් දකිද්දි පුදුමයි මම එහෙම කරාද කියලා. මම හරි ලස්සන දේවල් කරලා තිබ්බා. ඕඩර්සුත් තාම රුපියල් 350න් තමයි විකුණා ඔය ලොකු ඉයරින්ග්ස් එහෙම. කොහරි ටික දවසක් යනකොට මිනිස්සු අයියෝ මේක කැඩුනා ඉරුණා බබා ඇද්ද ගමන් කැඩිලා වගා අයියෝ එහෙමදාම කම්ප්ලේන්ට්ස් ඉතින් බැරි තැන මම නවත්තවා ඊට පස්සේ කොහෙන් හරි මේක හොයා ගන්නවාමයි කියලා හිතලා හෙව්වා ඒ වෙනකොට ලංකාවේ කරපු කීප දෙනෙක් හිටියා එයාලගේ මං ඇහුවා කොහෙන්ද ඔයාලා ක්ලේ ගන්නේ කවුරුත් කිව්වේ නෑ ඒ වුණාට හම්බෙන් එක්කෙනෙක් හම්බෙලා එයා කිව්වා එදායින් පස්සේ මම නිකන් ඔය සර්ච් කරලා බලද්දි තමයි මට ලිටල් ක්‍රාෆ්ට් එක අහුනේ. ඉතින් මං අදටත් මගෙන් අහන කට්ටිය කියන්නේ අයියෝ ඇයි මේක මිනිස්සු එහෙම කියන්නේ නැත්තේ කියලා මට හිතෙනවා. ඉතින් ඒ මැටීරියල් එක හොඳ තැනකින් ගන්න තියෙනවා නම් ඒ කියන්නේ නැත්නම් මිනිස්සු කියන්නේ නැහැ. ඉතින් ඒක හොඳයි. අනික අතහුරු වෙන්නත් හොඳයි. අනික මේ අපිට අපි අර ඒ දේ අපිට ඕන දේ අපි හදුවට පස්සේ අපිට හරි සතුටුයි දැන්. මොකක් හරි දැන් මං ක්ලාස් එකේ කියලා දෙන දේ ඔයා ඇත්තට මේකෙන් හදාගත්ත කියන්නකො හරියට බේකුත් කරගත්ත කියන්නකො හරි සතුටුයි ඉතින්. ඉතින් එක පාටක් ගන්න මං කියන්නේ එච්චරයි. පාට වයිවාරන ඕන නෑ. එහෙම ඕනේ නෑ. ඒක පස්සේ ගන්න. මමත් ඉස්සෙල්ලම මම ගත්තේ පාටවල් දෙකයි. මම වැඩියෙන්ම කහ පාටයි සුදු පාටත් නෙමෙයි. ඒක නිකන් අයිවරි වගේ කලර් එකක් තිබ්බා. ඒ කලර් එක ගත්තේ ස්කල්පි කියන රේන්ජ් එකේ ලොකු මේ කලර් රේන්ජ් එකක් තියෙනවා. ඔය ග්ලිටර් ගියපු ක්ලේ තියෙනවා. තව නිකන් අර ඩස්ට් අනම්මනම් ගියපු ක්ලේ ට්‍රාන්ස්පේරන්ට් කලර්ස් තියෙනවා. නියෝන් කලර්ස් තියෙනවා. පිස්සුවක් ඒක. දැන් මට මේ පිස්සුව නිකන් අර අතට සල්ලි ආවම මාස
වාකාරි ක්ලේ අලුත් කලේ එකක් try කරන්න. එහෙම තියෙනවා ඉතින් ඒක පිස්සුවක්. අර ඉතින් ලංකාවේ එහෙම කට්ටිය කරන්නේ නැතිකොට අපි එහෙම දෙයක් කරද්දී මිනිස්සුන්වත් බඩුවක් ගත්තාම ආය පාරක් අපි ගාවට එනවා. ඇයි අපි හදලා විකුණන ප්‍රොඩක්ට් එක quality. වතුරට මොනවත් වෙන්නේ නැහැ. පෙඟෙන්නේ නැහැ. එතකොට කල එක අවුවට වැස්සට ෆේඩ් වෙලා යන්නේ නැහැ. ඒ ක්ලේ එකේ තියෙන qualities. එතකොට හයියයි. හරියට බේක් කරගත්තොත් හයියයි. එහෙම දේවල් එකකින් තියෙනවා. කොහොම වුණත් අර මේ මම බල කරන්නේ කාටවත්. ඒවට මට දැන් මගේ අත්දැකීමුත් එක්ක මට කියන්න දෙන්නේ එකපාරට. තනි මුළු ක්ලාස් එකේ වැඩවලට එකපාරටක් තියාගන්නකො. පස්සේ ඉමින්සරේ පාටවක් ගන්න එකපාරටක් තියාගෙන කරන්න. ඔයාලට මම කන්ටැක්ට් අනිකන් අර මේ තව ඕන බඩු වල ලිස්ට් එක කන්ටැක්ට් ඒවා ගන්න තියෙන තැන් මම ගෲප් එකේ දාන්නම්. ඒ කට්ටියකින් ගන්න. කටස් හොයන්න එපා. කටස් ටික මම ඔයාලට එවන්නම් ගෙදෙට්ටම. ඇඩ්‍රස් ටික එවන්න. රෙජිස්ටර් වෙන කට්ටියකින් මම ඩීටේල්ස් ගන්නවනේ. එතකොට මම ඇඩ්‍රස් එක අරගෙන හැමෝටම කඩ පැක් එක ක්ලාස් එකට කලින් එවලා තියන්න. මම එවන කඩ පැක් එකක් දාන්නම්කෝ ගෲප් එකේ. හරි thank you miss. හරි. ආයෙ කාට හරි ප්‍රශ්න තියෙනවද? මිස් අහනවද? ඇනෝ වස්තු. ඔය චූටි බබෙක් නේද? නෑ. කියන්න. දැනගන්න ඕනේ මේ දැන් ඔය කල්පි බ්‍රෑන්ඩ් එකේ ඒ පොඩිම ක්ලේ එකයි දැන් අර බ්‍රෑන්ඩ් එක ඒකයි ඒක මික්ස් කරලා ඒ කියන්නේ අර ඔව්. ඒකේ ජෝල පාවිච්චි ගන්න පුළුවන්. එහෙම පුළුවන්. එහෙමත් පුළුවන් 10. පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයා අහන්නේ නංගි ඔයා ගාව තියෙනවා වෙන අන්බ්‍රෑන්ඩඩ් ඒවාක් තියෙනවා බ්‍රෑන්ඩඩ් ක්ලේ එකක් තියෙනවා. ඔයා අහන්නේ දෙකම මික්ස් කරන්න පුළුවන්ද කියලානේ නේද? ඔව්. එහෙම පුළුවන්. ඒ කියන්නේ ඒක අපි මං කරලා බැලුවේ නැහැ. මං කරලා බලන්න කලින් අපේ 10 වෙනි බැච් එකේ ડોක්ටර්ස්ලා දෙන්නෙක් හිටියා කිව්වේ. ඒක ડોක්ටර් කෙනෙක් ඒක එක්ස්පෙරිමන්ට් එක කරලා බලලා එයා කිව්වා ඒක සාර්ථකයි කියලා. ඒක හොඳයි කියලා. බේක් වෙනවා කියලා කිව්වා. ජුවලරි එකත් හොඳට තියෙනවා කිව්වා ක්ලේ එක. කරලා බලන්න ප්‍රශ්නයක් නැහැ. ඇයි ඔයාගාව තියෙනවද? නෑ. දැනගන්න. හරි පටන් ඔව්. හොඳයි. ඒ කියන්නේ අර ඉස්සෙල්ලාම අතුරු වෙන්න අර ක්ලේ එක ටිකක් ගණන් හින්දා නාස්ති කරන්න බෑනේ. එතකොට අපි පුළුවන් තරම් ඒකෙන් හරියට දෙයක් කරන්න බලන්න. අත්ත නිදහසේ වැඩ කරන්න පුළුවන් අර වගේ ක්ලේ එකක් නිකන්. එතකොට ලෝභ නෑනේ. මොනවද නිකන් ඒක ගන්නමුත් නෑ. මට ඕන දේවල් හදලා බලලා try කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක මික්ස් කරන්න පුළුවන්. ඒක එහෙම අවුලක් නෑ. හරි. එහෙනම් මම ආයෙ ප්‍රශ්න නැද්ද? කාට හරි තව මොනවා හරි දැනගන්න ඕන නම් group එකට දාන්න. මේ මොනවාද ඔයාලට මේ කියන්නේ මැටීරියල් සම්බන්ධව ගොඩක් කටියට දැනන්න ප්‍රශ්න ඇති මොනවද ඕනේ කොහොමද ඒවා ගන්නෙ කොච්චර ප්‍රමාණවලද ඒ ඔක්කොම මම group එකේ දාන්නම්. ආය මේ ඒවා ඒ කියන්නේ දැන් මම අද දැම්ම කියලා හිතන්නකෝ. ඔයාලට හෙට අනිද්දා වෙනකොට ඕනේ නැහැ. හරි මැටීරියල් ටික ඉන්න මන් දිනයක් දෙන්න ඔයාලට. මැටීරියල් ටික ඔයාලට මාර්තු 8 වගේ වෙනකොට මොන ක්ලේ එක වගේ මැටීරියල් කිව්ව ක්ලේ එක මාර්තු 8 වගේ වෙදි තිබ්බත් ඇති. හරි. අනික මම මේ මැටීරියල් ටූල්ස් ගැන කියා දෙනවා ඔයාලට. එතකොට ඔයාලට එතනින් පස්සේ ගත්තත් කමක් නැහැ. එතකොට සමහරක් වෙලාවට ඔයාට ඔයා නොදැනුවත්ම මේ සමහරක් විට මේ මං කියන ටූල් එක ගෙදර ඇති. හරි. එහෙම තිබ්බොත් අපරාධනේ ආපහු සල්ලි දීලා අරගෙන. එහෙම වුණොත් ඔයාලට පුළුවන් ඒක ගන්න. හරි ඒ නිසා කලබල වෙන්න එපා. මැටීරියල් නැහැ කියලා එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. මාර්තු 8 වගේ වෙද්දි මේ සැරේ ක්ලේ එකක් ගන්න. හරි. අනික ඉතින් ඔය බේකින් පාර්ට් එකෙම තියෙන්නේ මාර්තු 20 15 20 වගේ කාලේ. ඒ කාලේ වෙනකොට ෆයින්ඩින්ග්ස් ටික ගත්තා නම් ඇති. මම කටර්ස් ටික ඔයාලට මේ රෙජිස්ටර් වෙනකොට කොහොමද මාර්තු 6ට කලින් එවලා තියන්න. රෙජිස්ටර් වෙන පිළිවෙලට එවලා තියන්න. හරි. එහෙනම් මම ක්ලාස් එක ඉවර කරන්නද?
මට කියන්න මිස් තියෙන. මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඔව් කියන්නේ. මිස් මේ දැන් ඔය ඩිසයින් ගැන එච්චර අවබෝධයක් නැති නිසා ඔවා YouTube එකේ එහෙම නැද්ද ඒ ඩිසයින් බලාගන්න එහෙම? අපෝ තියෙනවා වැහි දැහැලා. පිස්සු හැදෙන්න තියෙනවා. ඩිසයින් කියන්නේ ඒවා හදන ඇටි කට්ටිය කියා දෙනවා අඩුයි. YouTube එකේ අඩුයි. ඒ කියන්නේ ඔය Pinterest එකේ එහෙම ඕන තරම් ඩිසයින් තියෙනවා බලාගන්න. නිකම්මද Pinterest app එක දන්නව නේද? P අකුරක් තියෙනවා Pinterest. හරි. මං group එකට දාන්නම්කෝ Pinterest. හරි. P අකුරක් තියෙන රතු පාටයි සුදු පාටයි icon එකක්. නිකම්මද ඒක download කරගෙන ඔයා search කරලා බලන්නකෝ polymer jewelry කියලා. අයියෝ විශ්ව හැදෙනවා. ඔයා කියන්නේ මගේ ෆෝන් එකේ සෑහෙන ස්ක්‍රීන්ෂොට් ගොඩක් තියෙන. ඒ දැක්ක ඒවා හදන්න ආසාවෙන් ස්ක්‍රීන්ෂොට් ගහගත්තා. ඒ තරමට ඒවා ලස්සනයි. ඉතින් ලංකාවේ කට්ටිය ගොඩක් කරන්නේ ලංකාවේ ගොඩක් අය කරන්නේ එකම ටික. නිකන් කටස් වලින් කැපුවා එච්චරයි ඉවරයි. හරි නෑ මේ ආර්ට් එකේ ගොඩක් ටෙක්නික් තියෙනවා. ඒ ටෙක්නික් අපි ඉගෙන ගන්න අපි යූස් කරගුවාම ලස්සන දේවල් හදන්න පුළුවන්. මං ඔයාලට පෙන්නුවේ නෑනේ මං හදපුවා නේද? මෙන්න මට විනාඩියක් දෙන්න. හරි. මේ ඊයේ මගේ බැජ් එක ඈත් එක හදපු එකක් නෙමෙයි. ඔව් එයාලගෙත් එක්ක මං අර රෝස පාට එක හැදුවානේ. මං ඔයාලට පෙන්නවුවේ අර රෝස පාට. මෙන්න මේක හැදුවානේ මං එයාලත් එක්ක. ඊට පස්සේ මට හිතුණා මාත් එකක් try කරලා බලන්න ඕනි කියලා. මං ඊට කලින් ඒ ඩිසයින් එක හදලා තිබ්බේ නෑ. ඊට පස්සේ මම මේක හැදුවේ. චුටි චුටි මල් ගොඩක් දාලා තියෙන්නේ. මේක නිකන් බෝල් එකක් වගේ. මං නෙක්ලස් එකක් හැදුවේ. මේක පෙන්ඩන්ට් එකක් විදියට. හරි. මේක අපි කරමු ක්ලාස් එකේ. මේව නම් කටර්ස් වලින් කරලා තියෙන්නේ. මේක කටර්ස් වලින් කපලා තියෙන්නේ. මේක මේ කලර් එක මේ අයිවරි වගේ කලර් එකක් ස්කල්ප් එකකින් මේක නිකන් සයිඩ් එකෙන් බලද්දි ෂයින් දිලිසෙනවා. ඒක ඒ වගේ කලර්ස් තියෙන මේ හැම එහෙම කලර්ස් එකින් එකට ප්‍රයිස් වෙනස් වෙන්නේ නැහැ. හැම පාටක්ම එකම මිල. හරි ඒ නිසා අවුලක් නැහැ. තව ගොඩක් තියෙනවා ඉන්නකො මම ඔයාලට පෙන්නන්න. මේකත් මේ ක්ලේ එකක්. මේ ෂයින් දිලිසෙනවා. ඒ ක්ලේ එකේ හැටි. මේවට අපිට UV රේසින් එහෙම දාන්න පුළුවන්. ඒව මම ඔක්කොම ටෙක්නික් පන්තියේදී කියලා දෙනවා. මේ දින UV රේසින් එහෙම දාන්නේ. මේකත් අපි පන්තියේදී කරන ටෙක්නික් එකක්. water transfer sheet. මිස් ඔව් මිස් මම UV රෙසින් එකත් මං ඉගෙනගෙන තියෙනවා. ඒ ලයිට් එක යටින් තිබ්බහම ඕක වේලෙන්නේ නැද්ද? එහෙම අවන්නේ නැද්ද? නෑ ඩිය මේක බේක් වෙන්න ඕන. දැන් ඔයා හිතන්නකෝ ඔයා ගාව oven එකක් නෑ කියලා ඩිය. එතකොට දැන් ඔයාලට කොහොම හරි හයි කරගන්න හයි වෙන්න පුළුවන් උඩින් UV රේසින් දැම්මාම හයි වෙනවා. හැබැයි අනිත් පැත්ත එහෙනම් දෙපැත්තටම දාන්න ඕනේ. එතකොට සෑහෙන වියදමක් යනවා නේ ඔයාට. ක්ලේකටයි UV රේසිනුයි තේරුම්න්නේ. ඊට වඩා හොඳයි රේසින් එකකින්ම කරනවා. UV රෙසින් එක ටිකක් ගොනන් ඔව්. මේකත් මේ ක්ලේ එකමයි. මේ ක්ලේ එකක්. ඒ කියන්නේ ස්කල්ප් එකේ තියෙන ක්ලේ එකක් නේ. ඒක දිලිසෙනවා. මම මේ හදපු ටිකක් ඔයාලට පෙන්නන්නේ දඩ බඩ ගාලා හරි. මේක මම මතක් කරගෙන තියන්නේ මේක මගේ ක්ලාස් එකේ ස්ටුඩන්ට් කෙනෙක් දෙවෙනි බැච් එකේ හිටපු කෙනෙක් හදලා මට එව්ව එකක් ගිය අවුරුද්දට මට හදලා එව්වේ. ඔහොම තියෙනවා ඉතින් ගොඩක් දේවල්.
මේවා මගේ පේජ් එකේ තෝරලා දැකලා ඇති සමහරක් විට. මල් වර්ග සත්තු සාරි නෙමෙයි මොනවද මේ කියන්නේ හෙයා හෙඩ් පින් නේද අර කොණ්ඩේ ගෙඩිය බැඳලා ගහන කූර මේවා අපි ක්ලාස් එකේදී කරනවා මේක ස්ටඩ් දෙකක් කන් පෙත්තට දාන කරාමු දෙකක් මේකෙතර මම මේකට UV රෙසින් දාලා තියෙන්නේ යටට මේ මැස්සෙක් හරි ඔහොම දේවල් ඉතින් කරන්න පුළුවන් ඒ කියන්නේ මිස් අර ජුවලරිම නැතුව අර මිරර් වලට ක්ලොක් වලට එක එක මේ අර බිත්ති වල වෝල් වල එහෙම ගහන්නේ ඒවටත් දාන්න පුළුවන් නේද එතකොට? ඒවට යූස් කරන්නේ ඒවට පොලිමර් ක්ලේ එක යූස් කරන එක අපරාධයක් ඩිය. දැන් හිතන්නකෝ ඔයා මිරර් එකක් ඩිසයින් කරා කියලා ලොකු මිරර් එකක් පොලිමර් ක්ලේ ගොඩක් යනවා. එතකොට අපිට ඒක වැලියු කරන්න බෑ. දැන් ජුවලරි වැලියු කරන්න පුළුවන්. අපිට මේ මිරර් ඩිසයින් කරන්න අනික පාවිච්චි කරන්න මෙන්න මේක. මේ ක්ලේ එකේ මිරර් ඩිසයින් කරන්න පුළුවන්. මම ඒකටත් ඔය පෞගිය දවස්වල වර්ක්ෂොප් දෙක තුනක් තිබ්බා. මම ඉස්සරහට මේ එහෙම තිබ්බොත් මම ඔයාලට කියන්නම් ඔයාලා ෆ්‍රී ජොයින් වෙන්න. මම තිබ්බොත් කියන්න. ඒවා ලේසි මේ ඒකෙන් ඔය මිරර්ස් ඩිසයින් කරන්න පුළුවන්. හරි. එහෙනම් ආයෙ ප්‍රශ්න නැද්ද කට්ටියට? මම මේක එක ඉතින් ඔයාලට පෙන්නනවා. මේක මම හෙයා පින් එක. කොණ්ඩ කට්ටකට හැදුවා. මේක ටෙක්නික් එකක් හරි එහෙනම් මම සෙෂන් එක ඉවර කරන්න අදට කියන්නේ පළවෙනි සෙෂන් එක ඊට පස්සේ රෙජිස්ටර් වෙන කට්ටියත් එක්ක අපි හම්බෙමු අපේ දෙවෙනි සෙෂන් එකේදී එතන ඉඳන් අපි මේවා හදන්න ඉගෙන ගමු මොනවා හරි වල ප්‍රශ්න තියෙනවා නම් මට කෝල් කරලා හරි අහන්න එහෙම ප්‍රශ්නයක් නැහැ මැටීරියල් ගන්නකොට එමත් අවුලක් නැහැ මට කෝල් කරන්න හරි මේ මැසේජ් එකක් WhatsApp දාන්න මම රිප්ලයි කරනවා හැමෝටම රිප්ලයි කරා නේද එහෙම ප්‍රශ්නයක් නැහැ හරි එහෙනම් මම අදට සෙෂන් එක ඉවර කරන්නම් ඔයාලා හැමෝටම thank you good night join වුණාට thank you miss good night good night ඔව් තාත්තා අර ඉද පටන් ගත්ත එකේ අන්තිම එක